සුදු නිලුමක් පිණි සිහිවෙන්දෝවා කරුණාමෙත් ගුණ සිත් පුරවා ලෝතුරුවම දහරේ කිලිලා සාදු වදිනි දැන් මේ අපි යන්න හදන දැන් මේ පොඩි නංගිලාගේ ගෙදරට ගිහලා යන්න පේනවනේ මේ අපේ ටුක් එක දෙනානේ ඔය මෙන්න මේ විදිහට යන බඩු ඔක්කොම දෙපැත්තෙන් දාලා දෙන්නේ ඉතින් උඩට වෙන්න පොරවල් දෙන්න එක එක දේවල් යමුද ඈ ඉතින් යන්න යන්නේ යේ අපි යනවා ටොප් එක ලස්සන ලයිට් දමා බස් එක ආවා පොළොවේ නුඹින්නා ඉස්සුවේ කිරිල්ලියෝ ඉගිලනවලු නිදර්සේ පොඩි සදෙල්ලේ නැකුණ සුපෙන්ස මෙතිනුනේ සදාත නිකවේවා मंगल गीते जीवते मधुर सुरते पुंच कदले आदरे गीतने मीवत बदावे Welcome to Nuwan Tesmi Vlogs. කොහොමද ඔයගොල්ලන්ට හැමෝම හොඳින් ඉන්නව නේද? මම විශ්වාස කරනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. අපි අද යනවා ට්‍රිප් එකක්. කොහෙද යන්නේ කියලා බලන්න ඕගොල්ලොත් ඔහොමම එන්න. අපි යන අතරමඟ ගමනේදී ඉරිඟු කන්න ආවේ. කුරුණෑගලට මං හිතේ ටිකක් ළඟයි. පොල්ගහවෙල පහ වෙලා අපි ආවා. පොඩි බඩගින්නකට ඉරිඟු කන්න. වෙන වෙනින් තමයි ඉරිඟු ගන්න හිතන් ඉන්නේ. ඉරිඟු බලන්න දැන් ගිහලා. ඉතින් අපි ඉරිඟු මේ ගන්නවා. ඇන්ටි මේ කොහෙද? පොතුහැර. පොතුහැරෙන් තමයි ඉරිඟු ගන්නවා. මේ ඇන්ටි අපිට ඉරිඟු දෙනවා. මේ බලමු ඉරිඟුනේ. ලපටි කරලා දාමුනේ. එන්න මේක. මේක හොඳයි. ආයිද? ඈ? Thank you බොඩි මාලි. බලවලු. මොරහයි. මොන හොඳට අල්ලලා දෙනවා ඈ. ඇන්ටි රසයි. ඔව්. එන ඇන්ටි අපි යනවා. සනයි. බයි. යා. ඔන්න අපි කුරුණෑගලට ආවා. දැන් යන්න හදන්නේ දවල්ට කන්න. දවල්ට කිව්වට දැන් මේ වෙනකොට වෙලාව 5:00ටත් වගේ වෙලා. ඉතින් රන්තාලිය වැව ළඟට තමයි යන්නේ අපි අපේ දවල් කෑම එක ගන්න. ඉතින් වැවරවුම කුරුණෑගල වැවරවුම වටේ කියලා තමයි කියන්නේ. එහින් බලමු. ඉතින් අපි කෙසෙල් කොලේ බත්තයක් කරන් ආවා. අපිට පිළි જાති මේ දැන් සති දෙකක් තිස්සේ නම් කන්නේ. පරිප්පුයි සොයාමීටර් එකක් කෙසෙල් කොලේ උතාගෙන ආවේ. මතක් කරන ඉස්කෝලේ කාලේ මේ ෆික්ස් වෙලා කෙසේ කොලේ බස් එකක් කනවා වැව් 20 මත් ඉඳගෙන කනවා තමයි ආලියාගල ටවුන් එක නේද ඔව් ආලියාගල ටවුන් එකෙන් දැන් අපි ඉතින් යන්න වෙලාව කීයද? පොඩ්ඩක් වෙලාව කීයද?
9යි අපි කොවිටින් ආවේ 12ට එකට විතරනේ. මම අමාර 9:21 වගේ වෙනකොට අපි ඇවිල්ලා තියෙනවා ආඩියාගල තාපට පොඩි දුර අපි ගමනාන්තයට තියෙන්නේ. අපි එන යමු. මේ වඩනංගිලාගේ මේ කුඹුරු යායමේ තියෙන්නේ. තාල ගස් එක්ක මෙන්න මේ වගාලිනෙන් තමයි ඒගොල්ලෝ වතුර ගන්න සම්පූර්ණයෙන්ම මේ වගා කටයුතු වලටනේ. තාම මේ දියුල් වල හැම මේ චූටි ගැට මුළු ගහ පුරාම ගැට ගොඩාක් තියෙනවා මේ. මෙන්න සියමලා ගහ. දැවැන්ත සියමලා ගහක් මේ. බලන්නකො සියමලා ටික. good morning හැමෝටම. දැන් උදේ 6ට විතර වෙලා මට හිතෙන විදිහට මතකද? ඔව්. උදේ 6යි 6:00 වගේ. ඉතින් මේ උදේම නැගිටලා මේ පොඩි නංගිලාගේ ගෙට අල්ලලා ඒගොල්ලන්ගේ තියෙන කුඹුරු යාය එතකොට ගිවත්තේ මොනවාද තියෙන්නේ කියලා පොඩි විපරමක් දැම්මා. ඕක දුබ හොයනවනේ නේද? ඉතින් මේ ඔන්න අද අපි දඹුල්ලට යනවා පොඩි වැඩ ටිකක් කරගන්න. ඒ ටික කරගෙන ඉවර වෙලා තමයි රෑ වෙලා රුවන්වැලිසෑය යන්න හිතන් ඉන්නේ. බලන්නකෝ අපි මොනවද කරන්න කියලා. කටු අනොල පිරිලා. ෂෝක්. සියවල ඇඩ්‍රෙඩ්ලා තියෙනවා ගහකට. යා යකේ. අපි ඔන්න දඹුල්ල ටවුන් එකට යන ගමන් ඉන්නේ. යන අතරමඟ පාරේ ලස්සන ඔයගොල්ලොත් එක්කත් බෙදා ගන්න හිතුවා. බලන්න ලස්සනයි නේද? ඉතින් මේ පැතිවල නම් මේ දවස්වල කුඹුරු වැඩ පටන් ගන්න තියෙන්නේ. පේනව නේද? කුඹුරු යායවල්. ඉතින් මේ ඉදිරියට මම තව ලස්සන තැන් පෙන්නන්නම්. ඔහොම මෙයන්කෝ. මෙන්න තියෙනවා දඹුලුව. මේ හරියට පාර චුට්ටක් ඉඳිලානේ. දඹුලුව තියෙනවා මේ. එනවා ඒ ලස්සනයි නේ. මාර විදියට ඉඳිලානේ නාංගිවල්. මේක. මේ පැත්තේ මේ මොනවාද? ඕන්නේ නැහැ. මේ මොකද්ද? ඒක ලා නේ. මේ මොකද්ද? මන් දන්නේ නැහැ රටේ දැන් ආවේ. ඉස්සර මල්ලි අර ඔය පොස් පෙන්නලා මිනිස්සු අහනවා කියන්නේ මේ මොනවාද මේ කඩු ගෙඩි. ඒක කරාම කොළඹ වැඩට ගිහිල්ලා. හා. ඔබ ඉස්සර හදලා දෙන්න පොඩයි මොනවද ගේන්නේ? එන්න අද අපේ උදේ කෑම එක. ඉවියාප්සයි සම්බෝලයි. පිලි දාලා නැහැ කිව්වනේ. සම්බෝලේ සුපිරි වගේ. ඔව්නේ. අපි ආවේ මහවැලි හෙළ බොජුන් හල කොත්මේ උරුළුවව කලාපය. දඹුල්ලනේ. රාය. මාරහය. මම ඉතින් ඉන්දියා ගානක් ෂේප් නේ. එක ප්ලේට් එකකට 150 නේ. දැන් අපි ඉන්නේ දඹුල්ල ටවුන් එකේ. ගෙදරින් කොච්චර කාලාවත් වැඩක් නැහැ. එළියට ආවම නැති බඩගින්නක් එනවා. මෙන්න මේ බයිට් ෂොප් එක දැක්කට පස්සේ මට නොකා ඉන්න බැරි ආසාවක් ආවා. අනික මේ ගානත් ෂේප් ඒ වගේම තමයි පෙනුම. මාර ලස්සනට ඩිස්ප්ලේ කරලා තිබ්බා මේවා. ඉතින් ඔය හැම එකක්ම රස ඇති කියලා හිතනවා. පිලි ಜಾති කන්න හොඳ නැති හින්දා තෝරලා බලලා ඉතින් පරිප්පු වඩ එකක් ගත්තා. මේකේ රස බලමු කොහොමද කියලා. එක වඩ එකක් රුපියල් 20ක් වගේ උනේ. බලමුකෝ කාලා. Thank you. එක වඩ එකක් දෙන්න. කහයි මොලි මොලි. මාරයි. අහහ. හරයි නෙක. දඹුල්ලට ගිහිල්ලා ඉතින් අපි දැන් ඔන්න ආයෙමත් පොඩි නාගිලයි ගෙදරට යනවා. මේකේ මේ පේනවනේ ඔය බැලු හැම තැනම වෙලත් එක්කම කුඹරත් එක්කම වැව් තියෙන්නේ. ඉතින් අර වැව් බෙදි රාජ්‍ය කියලා කියන්නේ ඒකනේ. මේ පරවගම කියන එකට මේ කතාවක් තියෙනවා. මොකද ඇයි නම් මේ මොකද තියෙන විශේෂත්වය පරවගම? කියලා තියෙන පරවගම. ඒක තමයි පරවගම කියලා කියන්නේ. ඊට පස්සේ ආගේ ඒ ගෙදරට තමයි ඇක්ලෙන්නේ. එයා අල්ලගෙන තියෙන මේ පොඩි නංගිලාගේ මේ ගෙවල් වලට අල්ලපු ගමනේ පරවගම. ඉතින් මේ හරි ලස්සන ගම් ලංකාවේ
ලස්සනදී කියලා නිම කරන්න බැරි තරම් ලස්සනයි. ඉතින් අන්න ඒක මොකද දෙයක් නෙවෙයි. කොටාගේ ඔයගොල්ලෝ ඉස්කෝලේ මදරන් ඉස්කෝලාව මානේරුව මහාවිද්‍යාලය ඉස්සරහට යන උඹට මෙහි මානේරුවේ කට්ටිය මේ පැතුවල ඕක තමයි වැඩේ ශ්‍රී ලංකාවේ නේද? කට්ටිය නගලා වීඩියෝ කරනවා. ඒතත් මොකද දෙන්නේ? අපි ගිහින් එනකොට පොඩි නංගිලගේ ආච්චි අම්මා උයලා තිබ්බා. ඉතින් මේ නාගෙන පිරිසිදු වෙලා දැන් මෙන්න මේ රස බත් වේල කාලා අපි ලෑස්ති වෙන්නේ රුවන්වැලි සෑයට යන්න. ඉතින් ආච්චි අම්මා හදලා තිබ්බා පරිප්පු, එතකොට ගොටුකොළ සම්බෝල අල තෙම්පරාදුවක් එක්ක තිබ්බට තෙම්පරාදුවක් තමයි හදලා තිබ්බේ. තම්බ පුහාලේ බත් එක්ක. පුදුම තරම් රහයි. මල්ලි අපි අද රුවන්වැලි සෑය යන හදන්නේ. මල්ලි ලොකු මල්ලි බයි. පේන්නේ වෙතෙන්ට එන්න. ඔය ගන්න දෙවි අපච්චිට මල්පොඩි දාලා රුවන්වැලි මාසය වල පුදා ගන්න යන ගමන ආරම්භය මෙතනින් තමයි පටන් ගන්න. අපි දැන් වෙලාව 10ට 9:00 විතර හිටිනේ අම්මා කීයද? වෙලාව හරියට දැන් අපි ඉන්නේ කැකිරාව ටවුන් එකේ. වෙනස් මද්දගීමක් අපි යන්නේ ලෝරියේ. මේ පේන්නේ වැඩි. ඉතින් අපිට අනුරාධපුරයට යන්න තව කිලෝමීටර් 40 ගාණක් තියෙනවා. ඉතින් ආසාවෙන් හරිම ආසාවෙන් යන ගමනක් මේ අම්මා. අනික මේ අපි දෙන්න නැති පොල් ඇලට් එක යන්නේ නේ. එහෙනම් ඉතින් ඔව් අපි රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා හම්බ වෙමු. දැන් උදේ වෙලාව 5ට විතර හිටියේ. අපි වොෂ්රූම් ගිහිල්ලා නේ. ලෑස්ති වෙලා දැන් යනවා මල් එම ගන්න. අපි රුවන්වැලි සෑයට ඊයේ රෑ 11:00 විතර ආවේ. එනකොට රුවන්වැලි සෑය වහලා මේන් ගේට් එක. ඉතින් කිසි කෙනෙකුට යන්න දෙන්නේ නැහැ. රෑ 10:00 පස්සේ අපි ඒ ගැන අප්ඩේට් එකක් තිබුණේ නැහැ ඇත්තටම. ඉතින් ගොඩක් ලොකු ආසාවකින් ආම රෑ එළි වෙනකන් රුවන්වැලි සෑය ළඟ ඉඳින පිරිත් කියනවා. එහෙම හිතාගෙන ඒත් ඒ වැඩේ කරන්න උනේ නැහැ. ඒත් අපිට පුළුවන් වුණා පාන්දර පූජාවට සහභාගී වෙන්න. ඒක ලැබපු ලොකුම පිනක් ලොකුම භාග්‍යයක් කියලා හිතුණා. ඉතින් මේ ටක් ගාලා මල් ටිකක් අරගෙන අපි යන්න ලෑස්තිමු. දැනටමත් කට්ටිය ගොඩක් ඇවිත් ඉන්නේ. පෙරහැරවල් පටන් අරගෙන සුදු අතින් මිනිස්සු පිරීලා හරිම ආසයි. යන්කු ඉක්මනට අපි නේද? එන්න බෑ නෙළුම් මල් ලට්ටියක් ගමු නෝනා. ආනෝනා සුදු මල් ලට්ටියක්. නෝනා එන්න පිටම නෙළුම් මල් මේ තියෙනවනේ 200ක්. ආනෝනා මේ 200ක් දෙන්න. නෝනා මේ තියෙන මේ ලස්සන මල් ලට්ටියක් ඉන්න නෝනා. ඔයාලට කතා කරේ නෝනා. ඒ මල් ගමුනේ. මල් කොහොමද ගන්නේ? රෝස මල්ද මේවද? සුදු ඒවද? සුදු මල් ගන්න. කොහෙන්ද ගන්න? කොයි මල් ගන්නද? මල් 6ක් අම්මලා තෝරන. මල් 6ක් දෙන්න. කීයද මේ? ගම්. පොඩි මල් මල්. අන්න හරි. කොහමද? නෙළුම් මල් දැක්කම නම් පුදුම තරම් ආසාවක් ඇති වුණේ. අපේ අම්මා නම් නෙළුම් මලුයි ඖෂධ වට්ටියකුත් ගත්ත පූජා කරන්න. අම්මා හරි ආසාවෙන් ඉන්නේ. ඇත්තටම රුවන්වැලි සෑය යන්න තවත් හේතුවක් තමයි අපේ අම්මා අසනීප වෙනවා එක දිගට. ඉතින් එයාට නිරෝගී සුවය ලැබෙන්න කියන එකත් හිතන්න. මොකද රුවන්වැලි සෑය ළඟ ගිහින් ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඉෂ්ට වෙනවා. හේතුව තමයි අපේ බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින එකම තැන. ඉතින් මේ අපි යමු බලන්න දැන් ඉදිරියට මොනවද වෙන්නේ කියලා නේද?
ඔයාලයි දැක්කේ සොන් ක්‍රියව පැන් ඉසින ස්ථානය. අපි යන පාරෙමයි තියෙන්නේ. අපේ මල් වලට පැන් අපිට යගෙන යන්න පුළුවන්. ඉතින් මේ දැන් හරියටම වෙලාව උදේ 5:30යි. හරියටම 5:30ට තමයි ගේට් එක ඕපන් කරන්නේ. එතකන් ඉතින් කොච්චර වෙලාසනින් ගියත් අපි පොලිමට වෙලා ඉන්න ඕන. දැන් ඉතින් ඔන්න අපි යනවා ආරක්ෂිත ස්ථානය හරහා. මොකද ආරක්ෂාව ඉතාමත් වැදගත්නේ. ඉතින් අපි මේ දේවල් වලට ගරු කරමින් ඔන්න අපි යනවා රුවන්වැලි මහා සෑය බලන්න. දොම්බෝ මම පුදුම තරම් නොයිවසිල්ලෙන් ඉන්නේ. ඉක්මනට යමු නේද? ඒගොල්ලෝ පිරිමෑ වෙනම. Mula naman eh. Sari. Amo na sana. Sainsu yasmin sugatas dhatu nimmaya rang sujjala buddha rupam suvanna maliti atita namam vandamaham thupavarang mahagham උසින් අඩි 338ක් හා අඩි 942ක විශ්කම්භයෙන් යුතු අසදෘස මහා සෑය සකල ලෝකයේ තුන් ලෝකයටම සෙත සලසන අප බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ අභියසයි අපි දැන් මේ ඉන්නේ. හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. බුදුරජාණන් වහන්සේ මගේ බුදු පියාණන් වහන්සේ බැහැ දකින්න ජීවමාන බුදු පියාණන් වහන්සේගේ සමීපයට ආවා අපේ ජීවිතයේ තියෙන දුක්ඛං කටළු මඟ හරවාගෙන යන්න. මෙතනට ආවන් පස්සේ මට හිතෙච්ච දෙයක් තමයි මාස 3කට සැරයක්වත් මම මේ රුවන්වැලි සෑය ළඟට එන්න ඕන කියලා. ලස්සන ගැන දැනෙන සැනසීම ගැන වචන වලින් කියලා නිම කරන්න බෑ. ඇස් වලට කඳුළු එනවා. ඇත්තටම මෙවැනි උතුම් සෑයක් අප ගෞතම බුදු පියාණන් වහන්සේගේ කකුසඳ කොණාගමන කාශ්‍යප බුදුන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධ වූ උතුම් පින්බිම රුවන්වැලි මහා සෑය 96 කෝටියක් මහරහතන් වහන්සේලාගේ ආනුභාවය මේ සෑය වටා තියෙනවා. 96 කෝටියක් මහරහතන් වහන්සේලා මේ රුවන්වැලි සෑය වටා සෑ මළුව වටා වැඩ ඉඳලා තියෙනවා. ඉතින් අපි ඇවිත් ඉන්නේ කියා නිම කරගන්න බැරි තරම් පුදුම තරම් බලගත් ස්ථානයකට. මේ වගේ බලගත්තු අප ගෞතම බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න අප ගෞතම බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වත් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පින්බිමකට ඕගොල්ලෝ නිතිපතා එන්න පුළුවන් නම් එන්න. ඔයගලන්ගේ චූටි දරුවන් මෙතනට එක්කගෙන එන්න. එයාලට චූටි කාලේ ඉඳන්ම අපේ බුදු පියාණන් වහන්සේගෙන් පාරිශුද්ධ වූ මේ උතුම් පින්බිමේ
ඒ ආශිර්වාදය ලබා ගැනීමට ඊට හසර විවර කරන්න. ඉතින් මම මේ වීඩියෝ එක මේ විදිහට මේ ගොඩක් දේවල් අයින් කරන්න නැතුව මේක දාන්න හේතුවත් ඔයාලත් මෙතනට අපි වගේම ගොඩ දවසක ඉඳන් එන්න බැරුව මොනවා හරි ප්‍රශ්නක ඉන්න කෙනෙක් නම් මම හිතනවා මේක මෙතනට ආවා වගේම මේ පින්බිමට ආවා වගේම කියලා හිතලා දැක බලාගෙන වැඳ පුදා ගනී කියලා. අවුරුදු 5000ක් පුරාවට බුදු සසුන පවතින තුරු මෙම ස්ථානයට දෙවියන් වඹුන් නාගයින් පවා පිදුම් ලබන මෙම ස්ථානය. ඉතින් ඒ වගේ උතුම් සෑය රජාණන් වහන්සේ නමක් ළඟට ඇවිල්ලා මේ විදිහේ පුණ්‍ය කර්මයක් සිදු කරගන්න ලැබීම මම සංසාරේ ලැබපු ලොකු භාග්‍යයක් කියලා මම හිතනවා. මේ අපේ වීඩියෝ එක බලන ඔයාලත් සංසාරේ කරපු ලොකු පිනකට මේ වීඩියෝ එක දැක්ක වෙන්න පුළුවන්. ඔයාලටත් මම කරන මේ මලක් පූජා කරලා ලැබෙන ආනිසංසය පවා ඔයගොල්ලන්ට ලැබේවා. ඔයාලගෙත් හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට සිද්ධ වේවා. මම බුදුන් වඳින්න කලින් සෑය වඳින්න කලින් සෑයවට ප්‍රදක්ෂිනා කරා. මොකද මට බලා ගන්න ඕන වුණා අපි අහලා තියෙන ඉතිහාස කතාවේ යම් යම් තැන් තාමත් ඒ විදිහට තියෙනවද කියන එක. මිහිඳු මහරහතන් වහන්සේ සමග දේවානම්පියතිස්ස මහරජතුමා මෙම ස්ථානයට වැඩම කරලා තියෙනවා. ඒක සක්‍රදේවේන්ද්‍රගේ අනුහසින් හෝ කොහොම හරි මම ඒ ගැන විස්තර ගන්නෑ. මම අහලා තියෙන විදිහට. ඉතින් මේ ස්ථානයට පැමිණි අවස්ථාවේදී එතකොට මේ ස්තූපය හදලා නැහැ. ඉතින් එදා තමයි මුලින්ම මිහිඳු හාමුදුරුවෝ කියලා තිබ්බේ අනාගතයේ දවසක ඔබේ මුණුපුරෙක් මෙම ස්ථානයේ මේ ස්තූපය නිර්මාණය කරනවා කියලා. ඒ වෙලාවේ තමයි දේවානම්පියතිස්ස රජතුමා ස්තම්භයක ශිලා ස්තම්භයක ඒක සඳහන් කරලා තිබ්බා කවදා හරි දවසක මේ ස්තූපය ගැමුණු කියන කුමාරයා හදනවා කියලා. ඉතින් දේවානම්පියතිස්ස මහතාත් හරි සතුටුයි. එතුමාගේ මුණුපුරෙක් මෙම ස්ථානයේ මෙවැනි අසදෘස මහා සෑයක් ඉදි කරනවා කියන එක. මොකද එතුමාගේ පරම්පරාවේ කෙනෙක්නේ. ඉතින් අදටත් ඒ ශිලා ස්තම්භය තියෙනවා. මම ඔයගොල්ලන්ට තව ටිකකින් පෙන්නන්නම් මේ එතනට ගිහිල්ලා. ඉතින් මේ දැන් බලමු සෑයට හුණු පිරියම් කරන ස්ථානය තියෙනවා. පොඩ්ඩක් ගිහින් බලමු මොන වගේද කියලා. හුණු පිරියම් කරන්න හදපු ඒවා තියෙන්නේ. මෙන්න සෑයට හුණු පිරියම් කරන තැන. මෙතන තමයි මේ විදියට උඩට දාලා. මෙන්න මේකේ තමයි හුණු පිරියම් කරන්නේ. මේ විදියට ලොකු මේ සෑයට හුණු පිරියම් කරන තැන. හුණු පිරියම් කරන තැන. ඔතන හදලා තමයි දාන්නේ. හුණු පිරියම් කරන තැන. සතුටුයිද අම්මා? හරි සතුටුයි. ඉතින් මහාසාර දිව්‍ය පුත්‍රයාගේ අනුභවයෙන් හෝ එහෙම නැත්නම් සක්‍රදේවේන්ද්‍රයාගේ අනුහසින් දුටුගැමුණු රජතුමා මේ ස්ථානයට එනවා. ඔය යුද්ධයෙන් ඉවර කරලා තමයි එන්නේ. එලා රජතුමාත් එක්ක යුද්ධ තිබ්බනේ. ඒ ඉවර කරලා මේ ස්ථානයට අර වෙන ගමනක් යනකොට අර සක්‍රදේවේන්ද්‍රගේ අනුහසින් හරවලා එව්වා කියලා තමයි ඉතිහාස කතාවල තියෙන්නේ. ඉතින් මේ මෙතනට ඇවිල්ලා ඉතින් අර මුලින්ම දකිනවා ශිලා ස්තම්භය ලියලා තියෙනවා මෙහෙම දේවානම්පියතිස්ස රජතුමා මෙහෙම කවදා හරි අනාගතේ ගැමුණු කියලා රජ කෙනෙක් මේ විදිහට කරනවා කියලා. දුටුගැමුණු රජතුමාට ලොකු සතුටක් එනවා. මොකද දුටුගැමුණු රජතුමා පිනට හරි ලෝභ කෙනෙක්. එතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් කරලා තියෙන මෙහෙවර අතිමහත්. දුටුගැමුණු රජතුමාට සිත් පහළ වෙනවා මම සෑය ඉදි කරන්න ඕන කියලා. එහෙම හිතනකොටම නන් දෙසින් දිවයිනේ නන් දෙසින් ගඩොල් මතුනාලු රන් රිදී මුතු මැණික් සෑය හදන්න අවශ්‍ය සියලුම දේවල් සිතු පමණින් ලැබුණා කියලා තමයි ওই ඉතිහාස කතාවල තියෙන්නේ. ඉතින් මේ දේවල් ලැබුණාට පස්සේ රජතුමාට ආරංචි වෙනවා එක එක්කෙනා වෙලා කියන රජතුමනි මෙහෙන් මේ දේවල් කොහෙන්ද ගම්බීර ඔය ළඟින් ගඩොල් මතුණා, තඹ විටින් තඹ මතු වෙලා තියෙනවා, රිදී ගමෙන් රිදී පහළ වෙලා තියෙනවා, එක කුඹරක වී රත්තරන් වෙලා තියෙනවා. මේ විදිහට රජතුමාට නන් දෙසින් කට්ටිය ඇවිත් කියනවා
මේ විදිහට දේවල් තියෙනවා. දැන් රජතුමාට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වැඩ ටික කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් දැන් ඔන්න වෙසක් පුර පසළොස්වක පොහොය දවසක පාදම හදන්න වැඩ කටයුතු ආරම්භ කරනවා. මුලින්ම මළුවේ සියලුම පස් අයින් කරනවා. ඊට පස්සේ ඊට උඩින් ගල් අතුරලා ඊට උඩින් ගල් කුඩු දාලා මේ විදිහට එක එක දේවල් දාලා රියන් 7ක් උසට මේ පාදම හදනවා. ඒක අලිගේ අඩි වලින් හොඳට තද කරලා ඊට පස්සේ නවනීත මැටි තමයි බදාම වලට අරන් තියනවා කියන්නේ. පාෂාණ වර්ග තිරුවානගල් කුරුදු පාෂාණ බොරළු බදාමයක් රසදියලාට උඩු කරලා දාලා තියෙනවා. ඊට පස්සේ අඟල් 8ක විශ්කම්බයක් තියෙන තඹ තහඩුවක් වගේම අඟල් 4ක විශ්කම්බය තියෙන රිදී තහඩුවක් මේ පාදමට දාලා හොඳට සවි ශක්තිය තියෙන හැදුවා කියලා තමයි කියන්නේ. ඒ වගේම 7 වතාවක් ගිලා බැස් 9 වතාවක් ගිලා බැස්ස කියලා කියන සඳහන් වෙනවා. ඉතින් මේ හැමදේම වෙලා මේවා හැදිලා තියෙන්නේ මේ සෑය ආරක්ෂාවට වෙන්න ඕන. මේවා නිකම්ම සිද්ධ වෙච්ච දේවල් වෙන්න බෑ. රහතන් වහන්සේලාගේ හා දෙවිවරුන්ගේ ආනුභාවයෙන් වෙච්ච දේවල් වෙන්න ඕන. ඊළඟට ඇසලපුර පසළොස්වක පොය උදා වෙනවා. ඉතින් ඒ දින තමයි සෑයට මුල් ගල තියන්නේ. ඉතින් මේ සෑයට මුල් ගල තියලා තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ අමාත්‍යවරයෙක් විසින්. ඉතින් මේ දැන් ඊළඟට සෑයේ විශ්කම්භය කොච්චරක් ලොකුවට සෑය හදන්න ඕනද කියන එක හිතලා දැන් දුටුගැමුණු රජතුමා තීරණය කරනවා මෙච්චර විශාලයට තමයි මං හදන්නේ. ඉතින් එතුමා හිතලා තියෙන සෑය හැදුවා නම් තවදත් හදාගන්න බැරි වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා සිද්ධාර්ථ මහරහතන් වහන්සේට මේක දිවසින් පෙනෙලා සිද්ධාර්ථ මහරහතන් වහන්සේ තමයි සීමාව මේ ප්‍රමාණයට හැදුවම ඇති කියලා ඒ දවස්වල නියම කරලා තියෙනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් දුටුගැමුණු රජතුමාට ඉඳන් තියෙනවානේ දසමහයෝධය. එක දවසකින් වැවක් බඳිනවානේ අපේ ලබිය පසුබයෝධය. ඉතින් මේ යෝධයෝ ඒ වගේම මහරහතන් වහන්සේලා දෙවියන් මේ හැමෝගෙම උදවෙන් ඔන්න සෑය හැදෙනවා. ඊට පස්සේ ඉතින් සෑය දැන් ධාතු නිදාණය තමයි තියෙන්නේ. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ නාගලෝකයේ. ඉතින් නාගලෝකයට ගිහිල්ලා මේ ධාතුන් වහන්සේ රැගෙන යන වැඩේ පැවරුනේ සෝනුත්තර මහරහතන් වහන්සේට. ඒ රහතන් වහන්සේට පමණයි නාගයන්ගෙන් මේ අපේ ධාතුන් වහන්සේලා ගේන්න පුළුවන් තුනේ. ඉතින් සෝනුත්තර මහරහතන් වහන්සේ කොහොම හරි ධාතුන් වහන්සේලා රැගෙන ඇවිල්ලා ඔන්න අපේ සෑය නිර්මාණය වෙනවා. සෑය වැඩ කටයුතු ඉවර වෙලා කොත පලඳන්න කලින් දුටුගැමුණු රජතුමා රෝගාතුර වෙනවා. ඊට පස්සේ ඉතුරු වැඩ ටික කරේ සද්ධාතිස්ස රජතුමා කියලා තමයි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් දුටුගැමුණු රජතුමා මෙම ස්ථානයේදීම තමයි පිරිනිවන් පාන්නේ. ඉතින් දුටුගැමුණු රජතුමා තුසිත දෙව්ලොව සිට තාමත් සෑය දිහා බලන් ඉන්නවා කියලා කියනවා. සෑය ආරක්ෂා කරනවා කියනවා. මෛත්‍රී බුදුන් කාලේදී නිවන් යනවා කියලා තමයි නිවන් අවබෝධ කරගන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔන්න මම ඉතාමත් කෙටියෙන් තමයි මේ ඉතිහාසය ගැන මම දන්න ටික කිව්වේ. ඔයගොල්ලෝ දන්න වෙනත් දේවල් තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. දැනගන්න අවශ්‍ය අයට දැන කියා ගන්නට. සුවපත් වූනම් ඒ හැම බුදු හිමි සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් වූනම් ඒ හැම සදහම් සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් වූනම් ඒ හැම මහා සංඝ සරණ ගියෝ යමෙක් ලොවේ සුවපත් වූනම් ඒ හැම තිසරණ සරණ ගියෝ බුදු රැස් දහරින් ලොවනවා බුදුහාමුදුරුවෝ හොඳ බණ කීවා උදමි පහන් මම සිරිපද ගාවා බිඳ භව දුක සැනසුම හිමි වේවා සාද මෙන් කාඳු මුදුනේ දිස්නෙන රන්වන් සිවුරක් පොරවා තුන් ලොවටම මෙත් කරුණාවස්සන අන්න බලන්
ලස්සන කරදරමයි ජීවිතයක හැමදාම මරණයටයි ටික ටිකවත් ලන්වීම පින පමණයි තරමකවත් සෑහීම නිවන තමයි අප කාටත් සැනසීම. අපි බුදුන් වන්දනා ඉවරයි. ඉතින් ඔයාලත් රුවන්වැලි සෑයේ ආව කියලා හිතාගන්න. ඔයගොල්ලන්ටත් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාවම ලැබේවා. ඔයාලා හිතන හැමදේම ඉෂ්ට වේවා. ලෙඩ දුක් කරදර තියනවා නම් ඒ හැමදේමත් මම ඇවිත් ඉන්නේ විහාර ගේට. ඉතින් මෙතන වැඩ ඉන්නේ අපේ පිරිනිවන් මංචකේ විදිහට හදලා ඉන්න අපේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා. මේ දැන් ඔයගොල්ලෝ දකින්නේ ඒ ටික. සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා කරුණාවෙත් ගුණ සිත් පුරවා ලෝතුරුවම දහරේ කිලිලා සාදු වඳිනි සිරස නමා සාදු වඳිනි සිරස නමා. ඔයාලා මේ දකින්නේ බටහිර දොරටුව. ඔව් බටහිර දොරටුව වෙන්න ඕන. ඉතින් මේ බටහිර දොරටුවෙත් ලස්සන කතාවක් තියෙනවා. නාගයින් අදටත් එනවලු මේ බටහිර දොරටුවෙන්. ඉතින් හැම වෙලාවෙම බටහිර දොරටුව වහලා තියන්නේ. නාගයින් වෙස් අරගෙන එනවලු. මොකද නාගයින්ට නිවන් අවබෝධ කරගන්න බැරිුනේ. මනසාත්මක විදිහට අගොල්ලෝ වෙස් අරගෙන චෛත්‍ය රාජයන් වහන්සේ වෙන නමස්කාර කරලා යනවලු. ඔහොම තමයි මම අහලා තියෙන්නේ. උතුරු දොරටුවේ තමයි අපේ ශිලා ස්තම්භය ඒ පිහිටලා තියෙන ඒ හරිය තියෙන්නේ. ඉතින් ප්‍රධාන නැගෙනහිර දොරටුවෙන් තමයි අපි ඇතුළු වෙන්නේ. දොරටු 4ක් තියෙනවා. ඉතින් අපි යමු තාම නැද තියෙන්නේ කියලා බලන්න. ඔයාලා මේ දකින්නේ මුළුතැන් පූජාව තියෙන ස්ථානය. ඉතින් මේ මුළුතැන් පූජාව තියෙන වෙලාවට බැතිමතුන්ට මේ ඇතුළට යන්න බෑ. මෙතන ඒ වෙලාවල් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ඇතුළත තියෙනවා ධාතු වහන්සේ නමක් කරඬුවක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක බලා වැඳ පුදාගෙන එන්න පුළුවන් ඔයාලට. දැන් මම මේ හොයාගෙන යන්නේ ප්‍රාර්ථනා ගල කියලා එකක් තියෙනවලු මෙහි. ඉතින් මම ඒකේ විස්තරයක් දන්නේ නැහැ. හොයාගෙන යමු මට හම්බ වෙයිද කියලා බලන්න. Given obey guna Within obey damsade Wadin obahari Tilohad budu sabide මාතිකා මේ රජතුමා
හැමදාම උදේ හවස මේ වනවාසී ආරාධනා මාසේ වන්දනා කරගන්නවා. වන්දනා කරගන්න ගිහිල්ලා එදා රජතුමා රජවංශයේ රැස්වීමක් තිබිලා පරක් වෙලා තමයි රජවාසයට ආපහු ඇවිල්ලා කෑම කන්න අරගෙන කෑම ටික අනකොට මතක් වුණා මම මුත්තනුවන් වැන්දේ නෑ නේද කියලා. ඊපස්සේ අනපු කෑම ටික ආපහු ඒ වාජනේට දාලා ඒ අනුගාමිකයත් එක්ක ආවා චෛත්‍ය වන්දින. චෛත්‍ය වන්දින ආපුවම ඥාට හැමතිස්සෙම මෙයා වටේ ඇවිද්දා. ඇවිදිනකොට ඇහෙනවා පිරිස් සජ්ජායනය. ඒ පිරිස් සජ්ජායනය මොකද්ද කියලා වටේම ගිහින් බැලුවා. කවුරුත් පිරිස් කියන්නේ නැහැ. ඊපස්සේ හතර වාහල් කඩේ හතර දෙනෙක් නැවතුවලු. නවත්තලා බලන්න කිව්වලු මේ පිරිස් සජ්ජායනය කරන්නේ කවුද කියලා. ඊපස්සේ ඒ හතර දෙනාත් කියලා කවුරුත් පිරිස් සජ්ජායනය කරන්නේ. ඒ ඔතන තියෙන සුදු ගල ළඟ තමයි ඉඳගත්ත කියන්නේ. මම මේ පිරිස් සජ්ජායනය ඇහෙන්නේ කොහෙන්ද කියලා දැනගන්නකම් මම මෙතනින් නැගිටින්නේ කියලා. ඒ අදිෂ්ඨානය කළා. ඒ අදිෂ්ඨානය කළා එතන ඉඳගත්තට පස්සේ සත්ව දෙවියන්ගේ පඬුකාම්බල සෛලාසනේ උනුනාලු මෙච්චර චෛත්‍ය රාජාන වහන්සේලා හදලා මේ භූමියට මේ අනුගත පූජා භූමියට පූජා නගරයට මෙච්චර දේවල් කරපු මෙයා අද ශෝකයෙන් දුකෙන් ඉන්නම කියලා. පස්සේ මේ සක්‍ර දේවේන්ද්‍රයා ඒවලු රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා මේ එයාගේ අතින් අල්ලගෙන ගර්භය ඇතුළට එක්කන් ගිහිල්ලා ඔක්කොම සියලු දේ පෙන්වලු. බලනකොට රන් සායනයක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේ tempත් මේ සතුපිලා ඉන්නවා පහන් දැල් වෙනවා එදා දැල්වපු ඊළඟට 80 මහා ශ්‍රාවක පිරිස තෙරණින් වහන්සේලා රත්තරන් බෝධින් වහන්සේ දියමන්ති බෝපත් ඒ වගේ ඔක්කොම දැකලා අපහු ඇවිල්ලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ආයෙ රැස්කල තුවල මේ වගේ ගර්භය ඒක කාටවත් බලන්න බෑ. එහෙමයි රහතන් වහන්සේ කෙනෙක් මාව එක්කන් ගිහලා පෙන්නුවා. මේක තමයි කියලා ඒ අනුගත කරගෙන ඒ අදිෂ්ඨාන කරපු ගල තමයි ප්‍රාර්ථනා. අනේ මොම්බේ මෑණියනේ. අම්මට එහෙම ගියා බලන්න මේ හොයාගන්න. සමිනාච කෙනෙක් වාඩිලා ඉන්නවා. අර කාසි දාලා තියෙන තැනද නෑ මේ මෙතන. හා හා. ඒ සමිනාච කෙනෙක් අර කට්ටිය වාඩිලා ඉන්නේ මෙතන. ඔව්. ඔය පාපාට කුඩ ටිකක් තියෙනවා. ඔව්. අර රතුලේ අන්නේ හරිය මෙන්න මේ හරියට ගොත සුදු ගලම් මෙහෙම අරකට එක්ක තියෙනවා. ඒක දිගහැරිලා බලන්න මෑණියනේ බොහොම පිං මෑණියනේ. මට හරිම අහම්බයක් මේ මෑණියන් මුණ ගැහිච්ච එක. ඉතින් ඔයගොල්ලොත් අනුරාධපුරේ රුවන්වැලිසෑය වඳින්න ගියොත් ඒ අසල මේ මෑණියන් හිටියොත් මේ මෑණියන්ගෙන් පුළුවන් ඔයගලන්ටත් ඉතිහාස කතාව දැනගන්න. සෑහෙන දේවල් දන්නවා මෑණියන්. ඉතින් මට ගොඩාක් වෙලා කතා කරන්න හම්බුන්නේ නැහැ. මට දැනගන්න අවශ්‍යලා තිබෙන ප්‍රාර්ථනා ගල තියෙන්නේ කොතනද කියලා. ඉතින් මෙන්න මේ සුදු තීරුවක් තියෙනවා අපි ඇවිදගෙන යනකොට. අන්න ඒක තමයි ප්‍රාර්ථනා ගල කියලා කියන්නේ. මෑණියන් කිව්වනේ ප්‍රාර්ථනා ගල කියන්නේ ඇයි මොකද්ද විශේෂත්වය කියලා. ඉතින් මම ඒක ගැන විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයගොල්ලෝ ගිය වෙලාවක එතනට ගිහින් ප්‍රාර්ථනාවක් කරන්න. මම දැන් රුවන්වැලි මහසෑයට උතුරු දොරටුවෙන් එළියට ආවා. මේ පාලම දිගේ චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ඔය ගඩොල් ටික ගාවින් පහළට බහලා යන්න තියෙන්නේ. ශිලා ස්තම්භය බලන්න. ඔයාලට මේ ඈතින් පේන්නේ ශිලා ස්තම්භය. ඒ වගේම බලන්නකො මෙතනට කොහොමද රුවන්වැලි සෑය පේන්නේ කියලා. සමුද්‍ර රාජාවලින් මාස්කසි කිලෝනාලින් අපුත සුන්සලා දෙවියන්ති මල්පුරා මාස්කසි කිලෝනාලින්. අපි දැන් යන්න හදන්නේ ඔන්න සෙල් ටැඹ තියෙන තැනට. මෙන්න මෙතන පඩිබෙලෙන් බහැලා යන්න තියෙන්නේ. බලන්නකෝ ඒ කාලේ තිබිලා තියෙන වාරි තාක්ෂණය. කාණු වලින් වතුර ගලාගෙන යන්න පුළුවන් විදියට. මඩ එන්න තියෙන ආන්නේ ගන්න වල් බැටව ඉන්න පොඩ්ඩක්. මේ තියෙන්නේ ඔය කියන සෙල් ටැඹ. ඒක තමයි නේද? සෙල් ලිපියක් නෑ සෙල් ටැඹක් තියෙන්නේ නේ. මේ මහා මේඝ වනෝද්‍යානයේද කියන්නේ? හා 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 හා. මේ උනාට එහෙමනේ කිව්වේ. මහා හොලඟක් ඇවිල්ලා ස්ලීවට පෙරilla එතන ඉල්ලු නම තිබ්බා කියන්නේ මහා මේඝ වනෝද්‍යානය. මේ මහා මේඝ වනෝද්‍යානය නේද? පිළිගුවන්වැලිසෑය හදලා තියෙන්නේ දේවානම් පිරිස රජුරු කෙරෙව්වා කියලා. දැන් අපි බලනවනේ සෙල් ටැම්ප නෑනේ කොහෙවත් හොයන්න. ඔව් නේද? අයින් කරාද මොකද දන්නේ මමත් හොයාගෙන යනවා. උතුරු දොරටුවේ තියෙන්නේ. උතුරු දොරටු. මාත් මේ දැන් අර මෑණි කෙනෙක්ගෙන් අහගෙන ආවේ මේ හොයලා. ඔව්. අපි දැන් අර ධර්මදේශනාවල අහලා තියෙනවනේ. ධර්මදේශනාවල කිව්වා. ඊට පස්සේ අහලා මේ උතුරු දොරටුවේ තමයි සෙල් ටැම්ප තියෙන්නේ කියලා.
දැන් මෙච්චර කාලයක් ආවට අපි මේක බලන්න ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නෑනේ දන්නේ නෑනේ නේද ඒක තමයි. මීටියේ ඉඳන් කරලා හරි කොහේ හරි කියලා දන්නේ නැහැ කෞතුකාගාරවලට ගෙනහිල්ලාද දන්නේ නෑනේ. තියෙනවා. ඊට පස්සේ අද හොයන් ආවේ. මම සෙල්ටම බලන්න එතනට ගිය වෙලාවේදී මේ අපිට හම්බුනේ මේ පාසලක ගුරුවරියක්. ඉතින් ඇත්තටම කවුද නම්වත් මට අහගන්න උන්නේ මොන පාසලේද උගන්වන්නේ කියලා. ඈත් ඔය විස්තර කරේ මේ අපේ ඉතිහාසය සම්බන්ධ කරුණු කීපයක්. අපි හැමෝම දැන් ඕන රුවන්වැලි සෑයෙන් එන්න හදන්නේ. ඉතින් ප්‍රාර්ථනා කරලා ළඟට ගිහිල්ලා අපි හැමෝම වැඳලා ප්‍රාර්ථනා කරා එන්න කලින්. ඉතින් මේ ලැබුණු අත්දැකීම වචන වලින් විස්තර කරන්න බැරි තරම් මට වටිනවා. මම කියන්නේ මට තේරෙන්නේ නැහැ මේ සතුට මේ මට දැනෙන හැඟීම් විස්තර කරන්න. මම මේ සසරේදී ලොකු පිනක් කරගත්තා. මම මේ සසරේ ලැබපු ලොකුම පින මේක කියලා තමයි මට හැඟෙන්නේ. ඉතින් තාම අපේ vlog එක ඉවර නැහැ. අපි කලාවැව ළඟට යන්න කියලා හිතන් ඉන්නවා. එතනටත් ඔයගොල්ලෝ එනවා. ආන්සේ ඊරෑම අපි වැයදම් එක දිගට හැරලානේ හැලගෙන ටික වෙලාවක ලොරිය ඇතුලේම නිදාගත්තා අපි. අපි මෙතනට එනකොට රෑ 11 ඉඳ වහලානේ. ඉතින් අද උදේ පාමාට තමයි ඕපන් කරනකොට යන්න පුළුවන් වුණේ. කොහොමද දැන් මහන්සි බඩගිනි තාම ඊරෑ අපි කැම එක 11 හරි ගන්නට කායවට පස්සේ තාම මුට්ටේ අපි බඩේ. අත්නේ බඩ ප්‍රෝග්‍රෑම් කරනවා හරි කාලා උදේට. මේක නතර කරලා තනික බලමු කොහෙද කියලා. අපි කන්න නතර කරා වෙන මේක රයිස් මේක අපි යමු බලන්න මොනවද තියෙන්නේ කියලා. පාන් කන්නයි යන්නේ මෙතනින් වාඩි වෙන්න පුළුවන්. එලි තියෙනවා චිකන් හොදි. පිලි කන්න එපා හොඳේ. අලවල පොත්තලු දා ගන්නවා. ඕනේ නම් දා ගන්න. එළිය ටේබල් එකට මල්ලි අරගෙන බැරි බෑග් එකක් තියලා. අපි උදෑසන කෑම එක ගන්න මෙන්න මේ ෂොප් එකෙන්. ඉතින් තියෙනවා පරිප්පු තියෙනවා, අල හොදි තියෙනවා, චිකන් තිබ්බා. එතකොට සම්බෝල තියෙනවා. චිකන් නම් මම ගන්න නැහැ. මම මේ ටික විතරක් බෙදා ගන්නවා. මල්ලි කොහමද ආයිද? සුපිරිය. සුපිරි. ඔන්නයි කොහමද? පොඩි මල්ලි කොහමද කෑවා? කොයිද යාලා හොදි දාගෙන නැහැ නේ පොඩි මල්ලි. Thank you, Mali. On Nescafe or Panoi Varipu Nescafe? Kita jalan. Oh, dah ambil bag. අන්න ගාලා හන්දා. අපේ අම්මා මේ වාහනේට නගිනා අය. ෆෝන් එකේ ඩිස්ප්ලේ එකත් මතී. පස්ස පැත්තට වෙන්නේ අම්මා. පස්ස පැත්ත වෙන්නේ. සැපේ යන්නේ ඈ. පොඩි මල්ලි ගියා. අවුරුට දෙන්නේ වෙනවා. ආයේ ටික දාන්න අර අරට්ට දාන්න. අරට්ට දාන්න. ආන්න පොඩි නාගේ කාගේ වාසාවල මෙයාගේ වේ. ආහාරයට. හරියට නේ. එන අහට්ට. අරට්ට දාන්න. ආරට්ට නේ හරට්ට දාන්න ඉවන හරියට. නැන්දාගේ නකිනවා. කොයි නැන්ද කොයි පහ මොන නැන්දාගේද? කොයි නාගේ මොන නැන්දාගේද? One more. උදේට කාලා බඩවලින් පුරවගෙන දැන් ඔන්න ටිකක් ෆ්‍රෙෂ් වෙලා තියෙන්නේ. අපි දැන් ආවේ මේ කලාවැව් ඉස්මත්තට. කලාවැව ළඟ නතර කරා පොඩ්ඩක්. දැක්කම හරි ආසයි.
ඉස්සර පොඩි කාලේ ආවට එහෙම දන්නේ නැහැ. ඉතින් බලලා යනවනේ. අතර මේ මොහොත වගේම තමයි මේ ඉතින්. නවතන් ගෙවාත්මයේ යනතුරා මිලින වේ මතු දිනේ සෙනෙහසේ සිහිලමින් දොවනසේ අදීමිමං පූජනීයයි උතුම් ආදරේ. මේ තියෙන කලාවැව ළඟ දේවාලය නේද ළඟ? ඉතින් කියන්න මොනවද? කඩවර දේවාලය. පොඩි නගි තමයි මට ගයිඩ් කරන්න. ගමේනේ ගැම්මට ඉන්න ඕනේ. කො ගැම්මට ඉන්න ඉතින් වෙන. ඕක ගැම්මට යන්න. අද සිකුරාදා නේද? අද සිකුරාදාද? ඒක තමයි මෙච්චර මේ පූජාව. අපි දන්නේ නැති එහෙනම් බෑනම් ගියරේ ඇවිල්ලා අපි දන්නේ නැතු පූජාවට ඉඳලා යන්නේ. ඈ මේ තියෙන්නේ මහා කඩවර දේවාලය කලාවැව් ඉස්මත්තේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සන දේවාලයක්. ගොඩාක් ખાස්කම් තියෙනවලු මෙතන. පොඩි නංගි තමයි කිව්වේ. ඇතුළට ගිහිල්ලා බලමුකෝ. මම දන්නේ නැහැ විස්තරය දන්නවද විස්තරයක් මොකක්ද? නංගි මම කර විස්තරයක් දන්නවද? ආයෙම දන්නේ. කොහොමද? හැදිලා යන්න කක්කරි ඔන්න වතුර වැඩි කියලා එහෙම මොනවා හරි කියලා තියෙනවා. මේක ඒ කියන්නේ දෙවියෝ වෙන්න කලින් මිනිස්සෙක් නේ. කාලනේ ඉන්නේ අර වේලේ. හරි. හරි. දැන් තමයි මතක්. දැන් මම කඩවර දෙවියන් වැඩ ඉන්න දේවාලයට. දැන් වැඳලා යන්න හදන්නේ. මේ විදිහට තමයි පූජා කරන්නේ. ඉල්ලන හැමදේම ඉන්නවා ගියා මම මොකුත් ඉල්ලුවේ නැහැ. ඉල්ලලා යන්න. පඩි ගැටයක් ගන්න යන්නේ. අන්න අපි දෙන්නත් එක්ක ටිකට් එක අරගෙන නේ දැන් ආයෙ ගෙදර යනවා හත. දැන් ඉතින් ගෙදර යන්න හදා. ඔන්න චුට්ටක් කතා කරගන්න. ඔන්න චුට්ටක් කතා කරගන්න. කතා කරා. අම්මෝ අහසින් වැටෙන එක දියබිඳක්වත් අපතේ නොයවා ඒව ප්‍රයෝජනයට ගන්න කියලා තියෙන්නේ ධාතුසේන රජතුමා නම් නෙමෙයි. හැබැයි ධාතුසේන රජතුමා තමයි කලාවැව හැදුවේ. ඉතින් අර නංගි කලින් කිව්වා වගේ මට ඉතිහාස කතා අමතක වෙලා තිබ්බේ. කාල කියන කෙනා තමයි අර වේල්ලේ සිදුරක් ඇදිලා එතන අර දිගා වෙලා හිටියා කියලා. ඔයගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවා නම් කතාවල කියන්න. මට හරියට මතකත් නැහැ. ඉතින් බලන්නකෝ මේ දේවල් දැක්කම හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. අනුරාධපුරේ කියන්නේ වැව බැඳි රාජ්‍ය අපේ රටේ. ඉතින් මේ බලන තැනක වැවක්. ඉතින් මේක තමයි ලස්සනම පුදුමාකාර සැනසීමයි මේ එන ගමන් මාර්ගයත්. ඉතින් අපි දැන් මෙහෙම යනවා පොඩි නංගිලගේ ගෙදරට.
ගිහිල්ලා අපි හිතන් ඉන්නවා රෑට කුරුවෙට බලා පිටත් වෙන්න. මොකද දවල් වෙලාව යන්න අමාරුයි. අපි ත්‍රිවිල් එකේ යන්නේ. ඒ නිසා මේ දවස්වල පොඩ්ඩක් රස්නේ වැඩි. අමාරුයි අපි පොඩ්ඩක් අම්මයි මමයි ටිකක් මහතත් නිසා ඉඩකඩ චුට්ටක් අඩුයි ත්‍රිවිල් එකේ. ඉතින් ඒ නිසා අපි හිතුවා රෑට ගමන ආරම්භ කරන්න. ඕගොල්ලොත් එනවා නේද ගමනාන්තය දක්වාම අපිත් එක්ක යන්න. පොඩි නංගිලා ගෙදරට එනකොට ආච්චි අම්මා මේ අමු මිරිස් වගාව තියෙනවා. ඒ වගේ ගෙන අපේ වගේ අර කොළ අයින් කරලා වෙන් කරනවා. ඉතින් ආච්චි අම්මා අද දුන්න තේ එකකුත් දීලා ටික වෙලාවක් ගිහිල්ලා දැන් අම්මා මේ බත් කන්න හදන්නේ. අස්සටම රස බත් උයලා තිබ්බා. අපි පිටත් වෙන වෙලාව මට වීඩියෝ එකට ගන්න උනේ නැහැ. මේ අපි දැන් ඇවිත් ඉන්නේ ටිකක් දුරට. ඉතින් එතනදි තේ එකක් බොනවා මේ. මේක අහලා දැන් ගාම්මිරිස් වලට දෙනවා. පහල ටිකක් මේ ඉගෙටම එනවද? දැන් හරියටම වෙලාව උදේ 1:00යි. මම මේ වාඩිලා ඉන්නේ මහා පාරේ. දැන් පේනවනේ. අපි ඉන්නේ පොල්ගහවෙල වට්ටාරාම ශ්‍රී අරහන්ත මලිය දේවරාජ මහා විහාරයේ ඉස්සරහින් බෝඩ් එක පේනවනේ ඔයාලට. මේ වෙලාවේ ඔන්න තමයි පාර. දැන් බස් එකක් යනවා. කොහෙද බලමු බස් එක ගන්න. අස්සරට යනවා. අපේ ගෙවල් පැත්තට යන්නේ. ඉතින් මේ වොයිස් ගිහිලා තියෙන්නේ රුවන්වැලිසෑයි මේ විදිහටම පින්නේ හිටියා ගොඩක් වෙලා. රෑ පහන් කරා. ඉතින් පොඩක් වොයිස් ගියා. අනික සින්දු කියලා හැමනේ. ට්‍රිප් එකක් නේ ගියේ. හට්ටිය පොඩක් මේ නතර කරලා බෑග් එහෙම පොඩක් වෙනස් කරලා චුටි වෙලාවක් ඉන්නවා. ඉතින් මෙදා පාර බ්ලොග් එක නතර කරන්න හස්බන්ඩ් නැහැ. ඉතින් එයා ගෙදරනේ. ඒව දාලා තමයි ආවේ. හදිස්සියෙම මමයි පොඩි නංගි තනියෙන් යන්න හිටපු ට්‍රිප් එකක්. අපේ අම්මත් එක්කගෙන ගෑල්ලමයි යන හිටපු ට්‍රිප් එකක්. පොඩි මල්ලිත් එකට ජොයින් වුණා. යා කිව්වා ඉතින් ආරක්ෂාව සපයන්න යනවා කියලා. ඒ නිසා තමයි අපි ටොක් එකේ යන්න කියලා හිතුවේ. නැත්නම් අපි ට්‍රේන් එකේ යන්න තමයි කතා වෙලා හිටියේ. ආසාව තිබ්බේ. කොහොම හරි හිතේ හැටියට රුවන්වැලිසෑයට ගිහිල්ලා අපි බුදුරජාණන් වහන්සේ වන්දනා කරගත්තා. ඒ සතුට කියලා නිම කරන්න බෑ වචන වලින්. ඉතින් ඔන්න වෙන බ්ලොග් එක නතර කරනවා. ඔයගලන්ට හැමදාමත් වගේ ගොඩාක් ස්තුතියි. අපිත් එක්ක අදරින් එකතු වෙලා හිටියට. අපි හොවට අපි බලුවට. එහෙනම් ආයි ලස්සන බ්ලොග් එකකින් ලස්සන එකේ හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි.